පින්වත්නි අද බොහෝ දෙනා එතනදා මේ වටපිටාව බැලුවත් සමාජයේ කොහේ කොතන දැක්කත් අපිට බහුතරයක් පේන තියෙන දිනදා සිද්ධීන් වලදී පවා බොහෝ දෙනා කපලා කොටලා යනවා, විල වෙඩි තියලා යනවා, මේ වගේ සිද්ධීන් බොහෝ ප්‍රමාණයක් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒතකොට පින්වත්නි මේ දේවල් එක්ක අපිට තේරෙන්නේ මේ මිනිස්සු අසාරවත් දේවල් පස්සේ කොච්චර මේ බුද්ධෝත්පාද කාලයක දුවනවද? ඒ කියන්නේ මේ මිනිස්සු කරන්නේම ගොඩක්ම ඒ කියන්නේ බහුතරයක් දෙනා කරන්නේම මේ අසාරවත් දේවල් පස්සේම හඹාගෙන යන එක. එතකොට දේවල් ගොඩ ගහ ගන්න, ගෙවල් දොරවල්, යාන වාහන මේවා මත්තෙම නැහිලා. ඒ කියන්නේ ඒවා හදා ගන්න ඕන තමයි, වාහනයක් ගන්න ඕන තමයි. නමුත් ඒ මත්තෙම නැහිලා අන්තිමේදී අර තිරිසන් සතුන් කරනවා වගේ ඉපදිලා ළමයි හදලා මැරලා යනවා වගේ මෙන්න මේ රාමුවට කොටු වෙච්ච පිරිසක් තමයි අපිට එදිනදා සමාජය බැලුවට පස්සේ මේ ලෝකේ මිනිස්සු ගත්තට පස්සේ අපිට බහුතර දෙනා ගත්තට පස්සේ අපිට පේන්න තියෙනවා. ඉතින් පින්වත්නි ඔබට මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන ඔය අසාරවත් දේවල් කරන්න නෙමෙයි. ඔබ හොයන්න ඕන මේකේ සාරවත් දෙයක්. ඒ කියන්නේ ප්‍රඥාවන්තයෝ හොයනවා මේකෙන් සාරවත් දෙයක්. ඒ කියන්නේ අසාරවත් දේවල් අයින් කරලා තමන්ගේ ජීවිතේට සාරවත් දෙයක් ලං කරගන්නේ කොහොමද කියන්නේ. එතකොට මේ සාරවත් දේවල් අපිට මේ බුද්ධෝත්පාද කාලයක සාරවත් දෙයකට ලැබෙන්නේ මොකක්ද? උතුම් නිර්වාණය. ඒ කියන්නේ අනිත් සියලුම දේවල්. ඒ කියන්නේ පින්වත්නි මේ දැන් අපිට මේ එදිනෙදා ජීවිතයේ ගයක් හැදීම වේවා, ඊට පස්සේ සාදයක් පැවැත්වීම වේවා, මේ සෑම දෙයක්ම අවසානයේ අපිට ගත්තට පස්සේ ආපස්සට හැරිලා බැලුවට පස්සේ සහ මේව නඩත්තු කරන්න ගියාට පස්සේ මේකේ ඇතුලේ තියෙන පින්වත්නි විශාල දුකක්, සංකත දුක. ඒ කියන්නේ මේවා සකස් කිරීම, ඊට පස්සේ මේ සකස් කරත් පින්වත්නි මේ මොකක්වත් තමන්ගේ ශරීරයවත් ඊට පස්සේ මේ පංචස්කන්ධයවත් පින්වත්නි එක විදිහකට තියෙන්නේ නැහැ. මේවා විපරිණාමයටපත් වෙනවා. ඒකට විපරිණාමයටපත් වෙද්දී පින්වත්නි මේවාට ඊට පස්සේ මිනිස්සු දුක් වෙනවා. ඒ කියන්නේ මේක යථාර්ථය නොදන්න හින්දා මම අච්චර ගාණක් දීලා ගෙන ආපු වාහනේ. එතකොට මම මෙච්චර ගාණක් වියදම් කරලා හදපු ගේ මෙහෙම වුණානේ. එතකොට මම මෙච්චර දේවල් කන්න දීලා හදපු මේ ශරීරය මෙහෙම මේ විදිහට පිළිකාවක් හැදුණානේ. එතකොට මේ විදිහට ලෙඩ වුණානේ. මේ විදිහට පැත්තක් පාන්න නැති වුණානේ. එතකොට පින්වත්නි මේ කෙනෙක්ට මේ බුදුදහමේ තියෙන සාරවත් දේ, ඒ කියන්නේ මේ සාරවත් දේ පිටුපස්සේ යන කෙනාට කවදාවත් පින්වත්නි මේ පසුතැවීම්, දුක් වීම කියන ඒවාට එහෙම අනිත් මිනිස්සු වගේ එහෙම යොමු වෙන්නේ නැහැ. මොකද ඒකේ නා දන්න මේව කොහොමත් නිතරම මේ ක්ෂණයක් පාසා මේව වෙනස් වෙමින් පවතිනවා. එතකොට අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශය. නොසිතු දෙයක් වෙන්නේ, සිතන දේ වෙන්නේ නැහැ හැමතිස්සෙම. එතකොට පින්වත්නි මේ දේවල් ඒ කෙනාගේ ඔළුවේ තියෙනකොට මේවා සත්පුද්ගල ශූන්‍ය ක්‍රියාකාරීත්වයන්. එතකොට පින්වත්නි මේවත් එක්ක මේ නැති වී යන දේවල් වලට පින්වත්නි වටිනාකම් දෙන එක මේ මිනිස්සු කරන්නේ නැහැ. මේ අසාරවත් දේවල් වලට වටිනාකම් දීලා ඒමත්තේ ඊට පස්සේ දුක් වෙවි යන එක මේ මිනිස්සු කරන්නේ නැහැ. ඉතින් පින්වත්නි ඔබත් ඔබගේ හිත හදාගන්න මෙන්න මේ සාරවත් දෙයට තමන්ගේ හිත යොමු කරන්න. මොකද අසාරවත් දේවල් මේ අපි ආපු සංසාරේ පුරාවටම කරන්නේ නැති. නමුත් අපි කරපු නැති එකම දේ මේ සාරවත් වෙච්ච මේ ධර්මය අපි අවබෝධ කරගන්න උත්සාහවත් වෙච්ච නැති එක. මේ සාරවත් දේවල් පස්සේ ඒ කියන්නේ සාරවත් දේවල් නොකරපු එක. ඉතින් පින්වත්නි ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන මේ සාරවත් දේවල් තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න එකින් එක හරි. මොකද කෙනෙක් හිතන්නකෝ දැන් අකුසල් කරන කෙනෙක් මුලින්ම පින්කම් කරන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ජීවිතේ සාරවත් දේවල් පසුපස තමයි එයා යන්න පටන් ගන්නේ. ඊට පස්සේ පින්කම් කරන කෙනා බලනවා. ඊට පස්සේ පින්කම් කළා ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනවා. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුර තව තවත් ලබා ගන්න. ඒක සාරවත් දෙයක්. ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය කරන්න පටන් ගන්නවා. ඒවා සාරවත් දේවල්. ඊට පස්සේ භාවනා කරන්න, යෝනිසෝ මනසිකාරය කරන්න පටන් ගන්නවා. ඒවා සාරවත් දේවල්. එතකොට මේක අවසානයේ එයාට ලැබෙන රිසල්ට් ඒකත් සාරවත් දෙයක්. මොකද ඒ ලැබෙන්නේ අසංකත දෙයක්. අසංකත නිර්වාණ ධාතුව තමයි එයාට සාක්ෂාත් වෙන්නේ. එතකොට මේ අසංකත නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙනවා කියන්නේ එයාට නිර්වාණයේදී නෑ පින්වත්නි. ඔය ලෙඩ රෝග නෑ, ගෙවල් හැදීම්, ඒව නඩත්තු කිරීම, හැමදාම ලයිට් බිල් ගෙවන්න, ඊට පස්සේ ඒව කරන්න, රැකී ආරක්ෂා කරන්න,
ඊට පස්සේ දුවදරුවෝ නඩත්තු කරන්න. ඒකට ඒව මුකුත් නැහැ පින්වතුනි මේ නිර්වාණය. ඉතින් එයා ඒ සියලු දුක් වලින් නිදහස් වෙනවා. ඉතින් ඔය පින්වතුන් කොහොම හරි උත්සාහවත් වෙන මේ බුද්ධෝත්පාද කාලේ මේ අසාරවත් දේවල් පස්සේ යන්නේ නැතුව ඒවා ඒ කියන්නේ ඉන්නකම් සමහරක් දේවල් නඩත්තු කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒකත් අසාරවත් දෙයක් කියලා දැනගෙන අර ජීවත් වෙන්න ඕන නිසා ඒ ටික කරගෙන තමන් අර හිත සාරවත් දෙයකට යොමු කළා මේ බුද්ධ ශාසනයේ හරය නෙලාගත්ත කෙනෙක් විදියට මේ සාරවත් දෙයකට යොමු වෙච්ච කෙනෙක් විදියට මේකෙන් ඵලයක් නෙලා ගන්න ඔය පින්තුන් උත්සාහවත් වෙන්න. හැම දෙයකටම සම්මා සම්බුදු සරණයි.